හිතවතුනි ඔබ තේරුම් ගන්නවාද දුක් විඳීම වේදනාව අපේ ජීවිතයට යහපතක් කරන්නට පුළුවන් බව. අපි යේසුස් වහන්සේගේ දුක් වේදනා විඳීම් ගැන මේ දිනවල අපේ භාවනාවෙන් කල්පනා කරන අතර අපි තේරුම් ගත යුතුයි උන්වහන්සේගේ වේදනාව සහ දුක් විඳීම නිසා මුළු මනුෂ්‍ය වර්ගයාටම යහපතක් සිදු වුණා. දැන් ඒ වගේම අපට වේදනාව දැනීම යහපතක්ද. ඉන්දියාවේ කුෂ්ඨ රෝගීන් අතර සේවය කරපු වෛද්‍යවරයෙක් දුටුවා ඔවුන්ගේ මේ ඇඟිලි කඩා ගන්නවා තුවාල කරගන්නවා ඔවුන් යම් වැඩක් යෙදී සිටින විට. හේතුව මොකක්වත් නෙවෙයි ඔවුන්ගේ මේ නහර ක්‍රියා විරහිත වී තිබෙන නිසා ඔවුන්ට වේදනාව ගැන සංවේදී බවක් නෑ. අන්තිමේදී මේ වෛද්‍යවරයා හැදුවා පුංචි ඉලෙක්ට්‍රොනික් ක්‍රියා කරන යන්ත්‍රයක්. ඒකේ තිබුණා රතු ලයිට් එකක්. ඒ වගේම ඒකේ බීප් බීප් කියලා සද්දයක් එනවා. මොකටද මේ? තමුන් මොකක් හරි අත්වලින් වැඩක් කරගෙන යනකොට තමන්ට තුවාල සිදුවිය හැකි යම් දෙයක් ඉදිරියෙන් තියෙනවා නම් කරන දෙයින් ඔවුන්ට අයහපතක් සිදුවෙනවා නම් මේ බීප් එක සහ මේ රතු ලයිට් එක පත්තු වෙනවා. එතකොට ඒ වැඩේ නවත්තන්න ඕන. හැබැයි මේ යන්ත්‍රය අසාර්ථක වුණා. හේතුව මොකද? මේ කුෂ්ඨ රෝගීන් තමන්ට කරන්න ඕන වැඩේ අපි කියමු බිත්තියකට ඇණයක් ගහනවා කියලා ගහගෙන යනවා අතටත් වදිනවා ඇඟිලි වලටත් වැටෙනවා කැඩෙනවා. නමුත් වේදනාවක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ මොකද කරේ මේ කරදරේ මේ ලයිට් එකයි මේ බීප් එකයි ස්විච් එක නිවලා දැම්මා. නිවලා දාලා තමුන්ගේ වැඩේ කොහොම හරි ඉවර කරා. හැබැයි අත්වල ඇඟිලි කඩාගෙන තුවාල කරගෙන. පේනව නේද හිතවතුනි වේදනාවක තිබෙන යහපත් පැත්ත. වේදනාව දෙවියන් වහන්සේ අපට දීලා තිබෙන උතුම් ත්‍යාගයක්. ඒක අපේ අධ්‍යාත්මයට වේවා අපේ මානසිකත්වයට වේවා අපේ ශරීරයට වේවා අපි වේදනා නොමැති අය වුණොත් ඒක හරි භයානකයි. මන්ද වේදනාව නොදැනෙන තැන අපේ ජීවිතයට සිදුවිය හැකි මහා භයානක ප්‍රතිඵල ගැන අපි නොසැලකිලිමත්ව අපේ ජීවිතය විනාශය කරා අපි ගෙන යන්න පුළුවන්. එමනම් හිතවතුනි මෙවෙලාවේදී අපි යේසුස් වහන්සේගේ දුක් වේදනා වින්ද ඒ කුරුසියේ මරණය ගැන මෙනෙහි කරන්නට යන අතර අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. අපට ලැබී තිබෙන වේදනාව නැමැති ත්‍යාගය. ඒ වේදනාව නැමැති ත්‍යාගය තුලින් දෙවියන් වහන්සේ අපව ප්‍රවේශම් කරනවා සුරක්ෂිත කරනවා. ඒ වගේම අපව සුවපත් කරනවා. ඔබට යේසු පිහිටයි.